සුබ දවසක් හැමෝටම. ඔන්න ඉතින් අදත් ආවා අපි ලස්සන ප්ලේස් එකකට. මෙතන ඉතින් කියන්න තියෙන්නේ මේ ලස්සන දියැලක් තමයි තියෙන්නේ. ඔයාලට ඊට අමතරව මෙතන නාන්න පුළුවන් ස්වාභාවික පූල් එකක් තියෙනවා. මේ දියැලෙත් අපිට සෑහෙන දුරකට යන්න පුළුවන් උඩ පැත්තට වෙන්න. ඒතර පල්ලෙහා අපිට නාන තැන තියෙනවා චිල්ඩ්‍රන් පාක් එකක්. එතකොට ඇඳුම් මාරු කරගන්න පොඩි ගෙවල් වලයක් ගහලා තියෙනවා. ඉතින් ලස්සන තැනක්. යන් අපි උඩට බලන්න මේකේ. ඔය පල්ලෙහෙන් පේන්නේ මේ නාන්තිය තමයි. ඒතර ඈතින් පේන සමහඩ්ඩය. ඉතින් ඔයාලත් ගෙවල් වලට ඉලා ඉන්නේ නැතුව නිමාඩු දවසකට වගේ මේ තැන් වලට ඇවිල්ලා යන්න ආස නම් කතා කරන්න මට. මගේ නම්බරේ Facebook page එකේ දාලා තියෙනවා. ගෙවල් ඇතුළටම වෙලා ඉන්න එපා ළමයි. මේ සුන්දරත්වයේ විඳින්න ලංකාවේ. ඒතර ඈත අර පල්ලෙහා පේන්නේ මේ නාන ප්ලේස් එක. චිල්ඩ්‍රන් පාක් එක. හරිම පිරිසිදුයි මෙතන. නාන්න කිසිම ගැටලුවක් නැහැ. බය වෙන්න දෙයක්වත් නැහැ. ඒතර මෙතෙන් තමයි උඩට යන්න තියෙන්නේ. මේ අපි ඉන්නේ මේක අදියර දෙකකට කඩා හැලෙන්නේ මේ දියැල. මෙතනින් කොටසක් පල්ලට වැටෙනවා. මේ පල්ලට වැටෙන කොටස මේ. මෙතන ඇත්තටම මාරම ලස්සනක් තියෙන. මෙතන යනකොට පොඩ්ඩක් ඩේන්ජරස් පරිස්සමෙන් යනවා. පොඩි ළමයි වගේ නම් අරයි යන්න අමාරුයි. මේ අපිට උඩ ඉඳන් පල්ලෙහා පේන විදිය. මෙතනින් අර එහා පැත්තට යද්දී මේ පරිස්සමෙන් යන්න ඕන. ලිස්සනවා. මොකද නිතරම මෙතන උඩින් වතුර වැටෙනවා. වැටලා මෙතන දියසෙවල් අල්ලලා තියෙන. ඉතින් පරිස්සමෙන් යන්න ඕනේ. මාරම ලස්සනක් තියෙන මෙතන. ඔයාලත් එන්න ගෙවල් වලට එලාම ඉන්නේ නැතුව නිවාඩු දවසකට ඇවිල්ලා මේ වගේ විනෝද චාරිකාවක් එන්න ඉතින්. ඇවිත් බලන්නකෝ ආසෙතේ. මෙතන ගොඩක් කට්ටිය ඇවිල්ලා මෙතන සෙල්ෆි ගන්නවා. මේ